දැන් අපිට බලන්න තවත් දැන් එන්නේ වාල් කියන්නේ කොහොමද යන්නේ නේද? ගොඩක් කල්නේ බලන්නේ. ඔව්. ඉතින් මෙහෙ උපන් දවසේ ඉඳලා මේක මෙසිනක්. මේක බැබිලි පිටි වත්ත නේද? බැබිලි පිටි වත්ත. ඔව්. ඔය රාජි ඩබල් සංස්කරණ සභාව තියෙන LRC එකේ ගිනවන්නේ මේ ඒවත් තමයි නේද පියන්ක අපි. එහෙනම් ඔය අවුරුදු 99 ට බදු වරගත්තා වගේ. මේ සමාගම් වලින් බදු වරක් කරන ඉඩම් දෙන පරිදි කරන් තියෙනවා. දැන් මේ වගේ කිරි කපලා යාලා ආදායම් ගන්නවද? කිරි කපනවා මේ. කිරි කපනවා දැන් ඊයේත් කැපුවා දැන් දවසක් විතර ඒ සතු සමාගම් එහෙම යනවා නේද? අද යන්නේ එන ඉතාලයි. එහෙම නිහඬ ගන්දිකේ හින්දා මේ මැදින් කෑල්ල තියෙන්නේ. එහා පැත්ත සම්පූර්ණම ඒ අර කඳු උඩම තමයි වත්ත දෙන්නේ. කන්ද පළුවක් නේ. ඉතින්ම කන්ද. තීන්දුව පැත්ත නැකන් තියනවානේ. ඔව්. අර පැත්තේ. තීන්දුවෙන් බැවිලි පිටි පැත්තේ. ගෙවල ගන්න පුළුවන් විදිහ ඉඩක් තියෙනවා. ඔක්කොම ගෙවල් හදලා තියෙනවා. අර යන්න පාරවල් නැතිනම් කවුරුත් කැමති නැහැ. පාරවල වතුර ටිකයි තමයි වතුරයි පාරයි. වතුරයි පාරයි තමයි මෙහි. ඒ දවස්වල වතුර බල්ලෙන් අපි අදින්නේ. වතුර නැහැ. නෑ පාරක් කොහොමද වල. අරන් එන්නවා. මේ දැන් ඇත්තේ බෞද්ධයක් වෙන්න බෑ. මේක යනවා. මේක යනවා. බෑවුමක් තියෙන රතන තමයි ටික වැඩි නේද? නෑ ඒක පාරම නෑ. අර ඊට වඩා පාරවල් දිනනවා අද කොනේ. අද පැත්තේ පාර මොකද වෙන්නේ කන්ද? වලවල් දිනන්න එන්න බැරි. වාගේ අරක එන්න බෑ ඊට වෙඩි. අපි පාර කැපුවා තව ටිකක් කන්දන එක. ඥානකමල්ලා ගෙවල් පැත්තේ ඒකත් කන්ද වැඩිනේ. දැන් පල්ලේ වතුර තියෙනවා රජයෙන් අපිට මෙහෙට ගේන්න. කන්ද එන්න බෑ කියලා. ඉස්කෝලේ තියෙන කන්ද වගේ මේ කන්ද නේ. දැන් ඉස්කෝලේ පල්ලමේ වතුර ටැංකිය ගෙනල්ලා බාලා. උඩට එන්න බෑ කියලා. ඒ කන්ද එන්න බෑ. බෞද්ධ එන්න බෑ. අතනින් අර ජැකට් ඒ ගේ ගාවට විතරයි යන්තම්. වතුර දෙනවා නම් ඊට උස්සගෙන ටැංකිය ගන්නවා නේද? ඔව්. වාකරන් ජලය පුතියක් ආවා කියන්නේ. ජල උද්‍යෝගය කියන්නේ අතන උඩ අර හරිය ටැංකිය ගන්න යෝජනා කරලා තිබ්බනේ. ඔය හරිය පිටුපිටක් තියෙනවා ඔය හරිය. එතන තමයි මුදුන තැන. එතන තමයි ටැංකිය ගන්න යෝජනා කරන්නේ. යාපුතුන එනවා ඉතින් අපි ඉතින් ආණ්ඩුවේ ජනාධිපති නොකාට අපි වරුනේ දැන් දෙන්නේ ඉතින් මේ පඩිය අරන් නෙවෙයි ඉතින් වැඩක් නෙවෙයි වල ආණ්ඩුවක් නෑ ඉතින් අර පස්සේ මේක කියන්නේ වැඩි යනවා දැන් කොහොමද කරගන්නේ මේක බලනවා විතරයි බලනවා යනවා කට්ටිය වාන් ඒකයි වැඩේ රාජකාරී මඩියකින් කෙරෙන්නේ නෑ දැන් ගොඩක් දෙනෙක් බැලුවා යනවා ඒ වගේ තමයි වෙන්නේ අපිට විශ්වාස මොනවා හරි ලැබෙනවා නම් අපිත් ඉතින් ඒ පැත්තට අතාරින්නේ නැහැ ඉතින් මේ කන් දෙකත් ඔක්කොම සහයෝගය දුන්නා. ඒ කියන්නේ අරවා දීලා එපා වෙලා මේ පැත්තට දැන් දීලා අපි බලලා තියෙන්නේ. දැන් මේකත් නැතු වුණොත් මේ පාරක්වත් ඇති වෙන්නේ නැහැ ඒකට. අපි ඉල්ලන්නේ නැහැනේ මහා පරිමාණේ පාර ඉල්ලන්නේ. අනිත් එක අර ඕන පාරවල් නෙමෙයි ඉතින් පල්ලෙහා පැත්තේ දෙන්නේ ඉව තනිකරම හොඳට තියෙනවනේ. මිනිස්සු අතාරනත් යනවා දැන් ගෙවල් දෙක තුනම තියෙනවා. වතුර නැහැ පාර නැහැ ඉතින් මේ මිනිස්සු මේ ගෙවල් කීපයක්ම තියෙනවා ඉතින් බහන. ඒ මේ කාලේට වතුර නැහැ. බහලා ගන්න. එක්ක ඉන්න පුළුවන් තරම වල තට්ටු හරි දාන්න ගෙවල් දෙන්න ඕන නැත්නම් කාලා වතුර ටික දෙන්න. අවශ්‍යම දෙයක් නෑ පාරයි වතුරයි. යන්න පාරයි වතුරයි ඕනේ. නම් කච්චි ඉන්නවා මේ ඉතින් වැඩ දෙද්දිලානේ ඔය පල්ලට ගියාම මාවේ යෝජනා ක්‍රමේ තාම හාත්. ඕ ඒකත් නෑනේ. ඒකත් ඒකත් ආරුණ දිරිපත් කරලා තියෙන ඒක සැරයක් ක්‍රම දානවල වලට එහෙම කිය පාරවල කපාගෙන මහතිනේ කල්වන්නේ දවස් 10 ගියා වාහන යන්න පුළුවන් විදිහට පාර හිටන්නේ එහෙමනේ දවසට දාලා පාරක් කැපුවා මා ඔය ඉඳන් ඒ ජලවිය අපි දවස් ගණන් ගියානේ වැඩට එහෙමනේ ඒ කොයි කාලෙද හැම ගෙදරකම 500 ගානේ එකක් කෙරුවා 500 ගානේ කෙරුවා අවුරුදු 5කට ඉස්සෙල්ලානේ
මේ සල්ලි පොතේ දාලා පොතේ දාලා ඒ සමිතිය දිනවනේ. ලක්ෂ ගාණක් එහෙම ලොකු බලාපොරොත්තු සමිතිය පවත්වා යන්නේ. දැන් වතුර තියෙන සමිතිය කඩා කපලා තියෙන්නේ. අද වෙලෙදි සමිතිය කඩා කපලා. සමිතියක් නැතුව වතුර නැතුව සමිතියක් පවත්වා. ඔය ඉන්නේ යාලා ඒක නැතුව කැඳවනවා ආයි කතා කරනවා මොන අවුරුදු ගණන්ම කරා ඉතින්. ඒකත් ඉල්ලන්නේ ඉතින් පාරයි වතුර ටික. වෙන මොකුත් දෙන්නේ නැහැ අපිට. බලමු තියා මේ අපි ඉතින් පාරුවත් ඉතින් ඉක්මනට හරි පාර ඉල්ලන්නේ ඒ කියන්නේ මාර්ග අපිට ළඟම පාර තමයි පන්සලට උනත් පරිතිකාරි කියන්නේ මේ දැන් ඉතින් අනත්තට ගෙනියන්නේ මෙතනින් මිනිහා ගෙනියන්නේ මං අතේ තියෙන එක. එක පාරකට කියන්නේ දෙතරකටවත් කමන්නේ ටිකකින් ගහරියෝ පාට වෙන්න මේකට දැන් කොහමද ඔය ලියමු යාගේ සීයෝ කෙනෙක් කරගෙන ඉන්න SMS එකක් හදන්න ඕනේ. ඉතින් පටන් ගත්තාම දැන් අපිට ගියාම ගාන බලලා කියන්න පුළුවන් මෙච්චර දැන් ඉඳලා කලාදාන කිව්වා. සීයෝ එක කෙනෙක් ඉන්න පාර දිග පල්ලා එක SMS එකක් හදන්න පුළුවන්. ඒකට සල්ලි ඕනේ නැහැ නේ. දෙන්න ටක්කර මොනවාරි කරගෙන අපිට සල්ලි දාගන්න කරේ හැදුවා. ඒකට යන්නේ මේ ලක්ෂ 20යි නැත්නම් ලක්ෂ 45 මොකද ලක්ෂයක් තියෙනවා. යෝජනාව සම්බන්ධව ටී වර්ග දෙන්නකො. අර වෙලාවක වැඩ බොරු කරන් දෙන්න බෑනේ අපේ විකාර පාරවත් අපි හදාගන්න මේ කියලා අපි සල්ලි දාන්නේ මන්ත්‍රී ඒත් මේ අපේ ගමේ ලින්දරක් තියලා වගේ යන්න බැරිව තියෙනවා. කලින් හිතලා දාන්නේ අපි පොඩි යලා අපි කට්ටිය කතා කරලා පොඩ සම්මාන කරන්නේ. ඔක්කොම ඉන්දර ගියා ඉතින් මලගෙදර මලගෙදර පව් ඉතින් මම ගිරැට් එකට මලගෙ ගිහිනේ ආර පාඩු චන්ද බලන පීච් එකේ. සවුනේ. ඒ මම ඊයේ තනගමන් ගේ ගා බැලුවා දෙකට විතර ඉන්නවාද කියලා. ඊ නෑ. ගමේ ඉන්න මොන කෙනෙක්. හැම දෙයකටම යනවා එනවා ගමේ මල ගිහලා මම ගියේ කලින් අවුරෑ දෙකට. මල ගෙදර ගිහිල්ලා පහට ගෙදර ආවා. ආය අවසන් වෙලා ගියා කනත් මෙතන මම අපිට ගමේ මල ගෙදර යන්න ලාවන්නේ. රාජකාරි අද මේ මට්ටමේ වැඩ අටක් විතර පොලිමේ තුන අයින් කරගත්තා නේ දාගත්තා. එහෙනම් අපි යන්න. දැන් මීට වැඩි තැනක ඉන්නවා අර එහා පැත්තේ මල ගියා ඒකට ගිහින් අපි මේ මල ගෙදර යන්න නැහැ කියලා දැන් කියලා මේ යන්නේ නැහැ කියලා ඔව් ඒ කියන්නේ සමහරව මගක් කරනවානේ. අපි එන යන්න. අපි ආයේ හම්බෙමු මොනවද දෙයකද ඉස්සුත් අපි හම්බෙලා කතා කරලා වැඩි කරලා දෙන්නේ. අපි පළවෙනි පියවර අමාරුයි අපි අපිට බැරි කන්දකටවත් එක්ක ඒක ආණ්ඩුවක් නෙමෙයි කරන්නේ අපි ඇවිල්ලා දෙන්නේ බැරි වෙන්නේ පුළුවන්. අර ආවල් දාසම ලැබුණා මාසෙ මේ කියලා එහෙම කියා ගන්න බැරි කමක් තියෙනවා.